සුබ උදැසනක කොට අද අප එකට රැඳී සිටින්නේ ලෝක හෙද දිනය සැමරුම සඳහා. මෙම දිනය අප වෙනුවෙන් අඳුරු කාලවලදී ආලෝකයක් වූ Lady in the Lamp. අඳුරේදී ආලෝකය රැගෙන ආ කාන්තාව යන විරුදාවලියල ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනිය ආදරයේ සිහිපත් කිරීමට එතුමිය හෙද වෘත්තියට සිදු කළ අති උතුම් මෙහෙවර සිහිපත් කිරීම සඳහා ජාත්‍යන්තර හෙද දිනය වශයෙන් එතුමියගේ ජන්මදිනය වන මැයි 12 යොදාගෙන තිබෙනවා. නයිටින්ගේල් මැතිනිය ඉමහත් හෙද සේවාවට ඉමහත් සේවයක් සිදු කළ නයිටින්ගේල් මැතිනිය ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ හෙද නිලධාරීන් විසින් කවත් කරන ලබන හෙද දින උළෙලේ සමාරම්භක අවස්ථාවටයි. අවස්ථා දෙකක් යටතේ තමයි මේ සමරුම් උළෙල ව්‍යාපෘතිය අපි කරගෙන යන්නේ. ඉතින් සියලුම හෙද නිලධාරීන්වරුනි ඔබගේ හෙද දින සඳහා ඉදිරි වසර සඳහා ඉදිරි අනාගතය සඳහා
ඒ වගේම තමයි ජාතික මට්ටමිනුත් සැමරීම් සිදු වෙනවා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් මේ ආකාරයෙන්ම හෙද දිනය සමරනවා. ඉතින් හෙද දිනය ගැන කතා කරනකොට අපි ඇයි හෙද දිනයක් සමරන්නේ කියන කාරණය පිළිබඳ මූලික අවධානයක් යොමු කරන්න. ඔබ අපි සියලු දෙනාම දන්නවා මුලින් ඒ පිළිබඳ කරුණු දැක්වුවා ෆ්ලෝරස් නයිටින්ගේල් මෙතිනිය. ඉතින් ෆ්ලෝරස් නයිටින්ගේල් මෙතිනිය තමයි ලෝකෙට නූතන හෙදකම ලෝකෙට අරගෙන ආවේ. පොළොව කොටන තැන පාර තලන තැන ගිනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ. සුබ දහවලක් සියලු දෙනාට අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් දෙපළ වෛද්‍ය නිලධාරීන් සැලසුම් ඇතුළු සියලු වෛද්‍ය නිලධාරීන් ඒ වගේම පරිපාලන නිලධාරීන් ලේකම්තුමා ඇතුළු CP නෝනා අනිත් අය මම දන්නේ තියෙනවද ඇතුළේ සියලු දෙනාගේම අවසරයි විශේෂයෙන්ම අපේ දෙන්ටල් නෝනලා සිස්ටර්ස්ලා නිලධාරීන් මහත්මීන් සහ මම දැක්කා සිසු හෙදියොත් ඉන්නවා නිල් පාට ඇඳගෙන මේ සියලු දෙනාට අවසරයි ඔෂාන් මොනවද ටිකක් දැන් අද මම එනකම අපේ මේ පන්සලට කොට වුණා මොහොමඩ් සෝවිතාම්ලෝ බැඳින්නේ. ලොව එළිය දකින්නට දුටු මුල්ම ඇස්. ලොව නිදනා රැයි අවදීන් සිටින ඇස්. මරණය අධ්‍යස ජීවිතයේ දුන් දිව ඇස්. ලොවම හැරෙන දිනක් දකින අවසන් ඇස්. දරාගත නොහැකි තැන රහසේම හැඬු ඇස්. ලොවේ නැත මේ තරම් ජීවිතයේ දුටු ඇස්. මේ තමයි හෙදිය. මේ වෙලාවේ මෙතන අපි රැස්ලා මේ උත්සව ශ්‍රීයක් නිදිද්දී ආයතන පවත්වාගෙන දාගෙන අපේම කාර්යමණ්ඩලයේ මගේ මූලික ස්තුතිය පුද කරනවා. ඒගොල්ලෝ නිසා මෙතනලා ඉන්නේ. එයාලා මේ වෙලාවේ රෝහල් තුල කටයුතු කරමින් අපි මෙන්න දායකත්වයෙන් මූලික ස්තුතිය පුද කරනවා.